හයි කොහොමද? හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මල් හදන්න හැමෝම කැමති නේද? ඔයාගේ ගෙවත්ත ලස්සනට තියාගන්න විවිධ වර්ගයේ මල් වර්ග, විසුදු පත්‍ර වර්ග එකතු කරගන්න අපි හැමෝම ආසයි. මේ තියෙන්නේත් ඒ වගේ අපේ ගෙදර මම ආසාවෙන් එකතු කරගෙන තියෙන පුංචි මල් ගහක්. ලොකු වටිනාකමක් නම් නැතුව ඇති. ඒ වුණාට හැමදාම වගේ හරි ලස්සනට පුංචි පුංචි මල් ගොඩාරියක් මේ ගහේ පිපිලා තියෙනවා. ඔන්න ඉතින් මල් ගැන නම් නෙවෙයි වීඩියෝ එක. අද රස කෑම ටිකක් හදන විදිහ බලමුද? රස කෑම ටිකක් කීවට ඔයාලා හැමෝම ආසයි නේද බේකිරි කෑම කන්න? පාන්, බනිස් වර්ග එහෙම. නිතරම කඩෙන් බනිස් පාන් මිලට ගන්න ඔයාලා වැඩිය දැකලා නැහැ නේද බේකිරියක් ඇතුලේ කෑම හැදෙන විදිය, ඒ ක්‍රියාවලිය. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ බේකිරියේ අපේ මල්ලි කෑම හදන විදිහ. මේ තියෙන්නේ පාන් හදන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය ටික. තිරිඟු පිටි, ඊස්ට්, සීනි, ලුණු, ඒ වගේම බීහයිව්. අවශ්‍ය ප්‍රමාණ වලින් කිරලා ගන්න මේ මිශ්‍රණය හොඳින් අනා ගන්න තමයි මේ ලැහැස්සි වෙන්නේ. ඉතින් මේකට බේකේ අපි අතේ අනන්නේ නැහනේ. ගොඩක් අමාරුයිනේ. ඉතින් ඒ හින්දා ලොකු ප්‍රමාණයක් නිසා මේ මැෂින් එකේ තමයි පිටි හොඳින් අනා ගන්නෙ. ඉතින් විනාඩි 20ක් විතර මේකේ හැමම මැෂින් එක ඔන් කරලා තියලා තියෙනවා. ඒ ගමන් ඌමනා ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඔන්න මේ වෙලාවේ විනාඩි 20ක් ගෙහිල්ලා පිටි මිශ්‍රණය හොඳින් ඇනිලා තියෙන්නේ. ඒ කියන්නේ මෝලියක් වගේ පත් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් බලන්නකො මොකද කරන්න කියලා. ඉතින් අර මිශ්‍රණේ එහෙම් පිටින්ම උස්සලා අරගන්න ඕනේ මේ සුඩට. ඉතින් ඕක උස්සලා ගද්දි හරි පරිස්සමින් ඒ පුහුණුවත් එක්ක තමයි ඕක උස්සලා ගන්න ඕනේ. නැත්තම් බිමට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔහොම ගන්න මිශ්‍රණේ අවශ්‍ය ප්‍රමාණ වලට කඩා ගන්න ගමන් කීරලා ඒක වෙන් කර ගන්න ඕන. සම්පූර්ණ පිටිමෝලිය ඉක්මනින් මේ විදිහට කොටස් කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයේ බර එක්කම. පාන් කනව තරම් ලේසි නෑ පාන් හදන එක. වීඩියෝ එකක් බලපුවාම උනත් අපිට හරි ලේසියිනේ මේක මොකද්ද වගේ කියලා හිතුණට ලොකු ක්‍රියාවලියක් අපි පුංචි මුදලකට ගන්න පාන් ගෙඩිය අපේ අතට එන්න ලොකු ක්‍රියාවලියක් බේකරියක් ඇතුලේ සිද්ධ වෙනවා. ඔන්න මේ වෙද්දී පාන් පිපිලා තියෙන්නේ. අවන් එකට දාලා බේක් කරලා ගන්න තමයි තියෙන්නේ. හැම දවසකම වගේ හවසට ඕන පාන් ටික උදේට සාමාන්‍යයෙන් හදනවා අපි. ඊට පස්සේ මේක අවුට්ලට් එකට දාන්න කලින් දෙවනි පාරට රෝස් කරලා ගන්නවා. මේ වෙලාවේ අවන් එක ඇතුලේ තවත් කෑම වර්ග කිහිපයක්ම තියෙනවා. උදේ සේල් එකට උවමනා වෙන බනිස් වර්ග කිහිපයක්ම මේ වෙලාවේ අවන් එකේ තියෙනවා. මේවා නම් තාම මදි. ඔන්න ඔය විදිහට කෑම හදන අතරේ බලන්නකො මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. හරි ලස්සන කොළ පාටක් නේද? වන්දෙක් ඇවිල්ලා වහලා හිටියා දැක්කට පස්සේ මං චුට්ටක් එයාට කිට්ටු වෙලා බැලුවා. වන්දට තියෙන්නේ හරි තියුණු ඇස් දෙකක්. මං හැරෙන පැත්තට එයා හැරි බැලුවා. බලන්න එයාගේ මේ කකුල් දෙක කියත්තල වගේ තියුණු දාර දෙකක් තියෙනවා මේ කකුල් වල. එයා ලොකු සතෙක් වුණත් මෙන්න මේ කකුල් දෙකෙන් හරි තදට අල්ල ගන්නවා කියලා තමයි අහලා තියෙන්නේ. ආයම් සැරයක් බලමුද ඉතුරු බේකිරි කෑම ටික. ඔන්න මේ වෙලාවේ මෙතන හදනවා බෙඩ් රෝල් එක. මේක හදලා ඉවරුණාම මේක උඩින් අර බිත්තර සාරු දවටනවා. ඒ වැඩේ තමයි අපේ මල්ලි මේ කරන්නේ. ඊට පස්සේ මේ බෙඩ් රෝල් එක උඩින් තල ඇටි හෙනවා. ඔන්න තවත් කෑමක් හදනවා ඊ අතර. ඔයාලා ආසයි නේද කිඹුල බනිස් කන්න? එහෙම නැත්නම් කොකෝ බනිස් කියන්නේ? මේ කිඹුල බනිස් හදන විදිහ තමයි මේ මල්ලි. ඔන්න බලා ගන්නකො හොඳට. ඒක රෝල් කරන විදිහ. බලාගෙන ඉද්දි නම් හරි ලේසි කියලා හිතුණට
ওই වැඩේ අතේ හුරුවත් එක්ක තමයි කරන්න පුළුවන්නේ. වීඩියෝ එකට ඕන හින්දා හිමීට මේ බන් එක හැදුවට හරි ඉක්මනින් මේ වැඩේ කරගෙන යනවා යාලා බනිස් හදනකොට. ඔන්න ඉතින් ඊට පස්සේ තැටිවල මෙන්න මේ විදිහට අහුර ගන්නවා. ඊට පස්සේ මේකත් පිපෙන්න තියෙනවා. මෙතන පිපෙන්න ඇරලා තියෙන කිඹුල බනිස් වලට අමතරව බෙඩ් රෝල් වගේක් තියෙනවා. මේ එග් බන් සහ සොසේජ් බන් හදන්න සූදානම් කරලා තියෙන බන් ටික. අද හවස් වෙද්දී ෆිෂ් බන් ඕඩර් එකක් තියෙනවා. එන්නේ ඕඩර් එකට අවශ්‍ය බන් ටික තමයි මල්ලි මේ ලැහැස්ති කරලා තියෙන්නේ. බන් ටික ওই විදිහට සූදානම් වෙද්දී තවත් කෑමක් තියෙනවා ඔන්න පැත්තකින්. බලන්නකෝ. මේ තියෙන්නේ සෑන්ඩ්විච් පාන්. මේක උදෙන්ම හදලා තියෙනවා හවස් වෙද්දී තමා අවුට්ලට් එකට ගෙනියන්නේ. මොකද මේ පාන් එක හොඳට නිවුනහම තමයි පෙති කපන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ සෑන්ඩ්විච් පාන්. ගෙදර බේකරියේ වැඩ ඔය විදිහට සිද්ධ වෙද්දී ලොකුම ලොකු වැස්සක් වැහැලා පායන්න පටන් ගත්තා. මේ දවස් ටිකේම ලංකාවේ හැමතැනටම වගේ වහිනවනේ. ඉතින් නුවරින් අපිටත් වහිනවා. වැස්ස පායලා මේ වෙද්දි නම් ඔන්න වැස්ස පායලා. ඒ අතරේ පුංචි අවුරැල්ලකුත් ඇවිල්ලා ඒ හින්දාම අපේ ගෙවත්තට ඔන්න ලස්සන යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අහම්බෙන් හරි මගේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. තවත් දවසක මගේ වීඩියෝ එකක් බලන්න කැමති ඔයාලා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ආරාධනාවකුත් කරනවා. ඉතින් එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ යහපත් දවසක් වේවා.